Silakan sudah memaling pesat video set එකේ 11 වෙනි පාඩම මේකදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද චෙක් බොක්ස් එකක් භාවිත කරන්නේ කියලා. හරි. මේ වගේ ප්‍රොජෙක්ට් එක චෙක් බොක්ස් තුනක් දාගත්තා බටන් එකක් දාගත්තා බටන් එකක් දාගත්තා චෙක් බොක්ස් වලට ඒ ස්ටේපල් එකේ PC කියලා ගන්නවා හරි මම ෆෝම් ලෝඩ් එකේදී මේ next කියන බටන් එක හයිඩ් කරන්න තමයි ලෑස්ති දැන් ඒකට ෆෝම් ලෝඩ් එකට ක්ලික් කරලා ෆෝම් එකට ක්ලික් කරලා ටයිප් කරනවා button 2 dot enable එක සමානයි face මේ button 2 එකනේ button එකේ button 1 එකනේ button 1 එකේ enable එක face කර open එකේ බලමු එතකොට මේ විදිහට hide වෙලා තමයි තියෙන්නේ button 1 එක මේකෙදි කරන්නේ මේ check box තුනම check වුණොත් button එක right අපිට enable එක true වෙන්න තමයි හදන්නේ හරි මේකට අපි ඔක button එක double click කරනවා පස්සේ checkbox 1 dot checkered if and checkbox 2 dot checkered and checkbox 3 checkered then අපිට පුළුවන් button 1 එකේ enable එක සමානයි true කරන්න බලමු type එකයි true වෙන්නේ තුන දැම්මම මෙන්න enable එක true button එකයි තිබ්බ විදිහට අපිට පේනවා මේකෙදි කරලා තියෙන්නේ form load එකේදී button එක අපි hide කරනවා ඊට පස්සේ if checkbox 1 එක checked වෙලා and checkbox 2 එක checked වෙලා and checkbox 3 එක checked වුණොත් අපිට පුළුවන් button එකේ enable එක true කරන්න. මෙතන enable එක fails කරලා තියෙන්නේ. මෙතන පුළුවන් enable එක true කරන්න. හරි මේ විදිහට තමයි checkbox එක භාවිත කරන්න ඉස්සරහට දේවල් කරගෙන යද්දී අපිට තවත් මේවා ගොඩක් අහුවේ. හරි අපි තවත් වීඩියෝ එකකින් අලුත් දෙයක් ගැන කතා කරමු.